චොන්නෝ ගුයිෂි ඒවත් නැත කන්‍යාවතාරයක් කියන්නේ ජීවිතුන් අතර ඉදි කාලයේදී බිරිඳකගේ සහ මවකගේ සමාජ භූමිකාව ඉටු කරන්න කලින් එහෙමත් නැත්නම් බිරිඳකගෙන් සහ මවකගෙන් සමාජයට ඉටු වෙන්න ඕන වගකීම් ඉෂ්ට කරන්න බැලින් මියගිය අවිවාහක කන්‍යාවකගේ ආත්මයක් විදියට. ඉතින් සාම්ප්‍රදායික පැරණි කොරියානු සමාජය ඇතුලේ මෙහෙම කෙනෙක් මිය ගියොත් ඒ කියන්නේ කන්‍යාවක් විදියට කෙනෙක් මිය ගියොත් මේක සැලකුවේ හරිම ඛේදජනක තත්ත්වයක් විදියට. මේ වගේ කට්ටියගේ ජීවිත අසම්පූර්ණ ජීවිත විදියට සැලකුවා. මේ නිසා මෙයාලගේ මරණින් මතු නැවත ලැබෙන ජීවිතයත් අසම්පූර්ණ ඛේදජනක සහ නොසන්සුන් ආත්මයක් බවට පත් වෙනවා කියලා කොරියානුව විශ්වාස කළා. දැක්කනේ ලව් එකක් නැතුව නිදහසේ මැරෙන්නවත් බෑ. මෙයාගේ පෙනුම ගත්තොත් ඒක විස්තර කරලා තියෙන්නේ මෙයාට දිගු කළු හිසකෙස් තිබෙන බවත් මේ හිසකෙස් මුහුණ සහ උරහිස් මතින් කඩා හැලෙන විදියට ලිහිල්ල තිබෙන බවත්. ඒ වගේම මෙයා කොරියානු කාන්තාවන් සාම්ප්‍රදායික මරණයකදී අදින සොබොක් කියන සුදු පැහැති ඇතුලෙන් සැරසිලා ඉන්න බවත් කියවෙනවා. මෙයාගේ මේ කොණ්ඩය කඩා දමලා තියන්නත් හේතුවක් තියෙනවා. ජෝසෝන් රජ සමයේදී පැවසුණු කොරියානු සිරිත් විරිත් වලට අනුව අවිවාහක කාන්තාවන් තමන්ගේ හිසකෙස් උඩට කරලා බදින්නේ නැහැ. ඔවුන් හිසකෙස් වැඩිය කඩා දමලා ඉන්නේ. අවිවාහක කාන්තාවන්ට විතරයි කොණ්ඩේ බදින්න අවසර තිබුණේ. ඉතින් මෙයාගේ දිගු කොණ්ඩේ මෙයාගේ ශෝකජනක සහ අවිවාහක ස්වභාවයේ සදාකාලික තත්ත්වයක් සංකේතවත් කරනවා. මීට අමතරව මෙයාගේ මූණ සුදුමැලි බවත් ඇස් ජීවකින් තොරව අප්‍රාණික බව. මෙයාගේ චලනයන් මන්දගාමී සහ බියජනක ලෙස අසාමාන්‍ය ආකාරයෙන් ඇති බවත් කියවෙනවා. චංගුමීව සොම්බියෙක් වෙලා ඉන්නවා කියලා හිතේම වාගන්න. දැන් ඔයාලට මෙයාගේ පෙනුම හරි අයිඩියා එකක් ගන්න පුළුවන්. මේ කන්‍යාවතාරයක් ඔයාලට දකින්න ඉඩ තියෙන්නේ කොහෙද කියලා ඇලුවොත් මෙයාලා අත්හැර දාපු නිවාස, පාසල්, පාළු වනාන්තර සහ විශේෂයෙන්ම ජලයේ සහිත ස්ථාන අසබඩ දකින්න ලැබෙන බව කියවෙනවා. මෙයා රාත්‍රියේදී විලාප දෙමින් අරමුණක් නොමැතිව යමින් හෝ Tamanට වැරදි කළ පිරිමින්ගෙන් පලි ගැනීමට උත්සාහ කරන්න ඉඩ තියෙන බවත් සමහර කතාවල කියවෙනවා. ලංකාවේ මෝහිනීටත් මේ තරමක් සමානයි. ඔන්න අපි පටන් ගත්ත YouTube channel එකක්. අද ඉඳලා වීඩියෝ එක දිගට වැටෙනවා. Facebook අප්ලෝඩ් කරන්න නොහැකි හැම වීඩියෝ එකක්ම වගේ අපි YouTube අප්ලෝඩ් කරනවා. ඉතින් මේ කොරියන් හොල්මන් සහ තවත් පැරනෝමල් දේවල් අදෘශ්‍යමාන සිදුවීම් පිළිබඳ වීඩියෝස් අපි ඒකට දානවා. හැමෝම subscribe කරලා set වෙන්න. ඒකට හේතුව තමයි Facebook වල සමහරක් වීඩියෝස් අප්ලෝඩ් කරද්දී copyright ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඒකට විසඳුමක් විදිහට තමයි මම YouTube channel එක පටන් ගත්තේ. ඉතින් YouTube channel එකට ගොඩක් ලස්සන stories අපි add කරනවා. ඉතින් ඔයාලා කවදාවත් අහලා නැති හොල්මන් stories අපි මේකට දානවා. ඉතින් subscribe කරලා තියාගන්න. ඒ වගේම සමහර කතාවලට අනුව මෙයා අලුත විවාහ වුණ කාන්තාවන්ට සහ පිරිමින්ට පහර දීමත් පිරිමින්ම මාරාන්තික ලෙස වැළඳ ගැනීමක් සිදු කරනවා කියලා කියවෙනවා. ඒ මොකද කියලා කොතනවත් හරි අදහසක් නැතත් මං හිතන්නේ අපි කාටවත් ඒක හොයාගන්නත් අවශ්‍යතාවක් නැතුව ඇති කියලා. කොහොමුණත් මේ දේවල් වලින් ඇයට කිසිදාක නොලැබුණු ආදරය අන් අයට ලැබීම නිසා ඇය ඒ ගැන ඉරිෂ්‍යාවෙන් සහ නොසන්සුදුණු ආශාවකින් පෙළෙන බව මේකෙන් අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ වෙද්දිත් කොරියාවේ ඉන්න කෙනෙක් නම් එහෙමත් නැත්නම් කොරියාවේ යන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් ඔන්න යහමකට ගන්නවා නම් ලස්සන ගෑනු ළමයා.